හරි මේ සීරීස් එකේ ෆයිනල් වීඩියෝ එකේ විදිහට මම මෙන්න මේ පබ්ලිෂ් කියන ඔප්ෂන් එක ගැන කියලා දෙන්නම්. දැන් අපි මෙච්චර වෙලා කරේ ලෝකල් හොස්ට් යූස් කරලා තමයි අපි මෙන්න මේ ෆ්ලෝ එක කරේ. දැන් හිතන්න ඔයා මෙතන ලෝකල් හොස්ට් නැතුව ඔයාගේ මොකක් හරි සර්වර් එක නම් මේක රන් කරන්නේ. මෙන්න මේ N810 කියන එක රන් කරන්නේ. ඔයාට පුළුවන් මේක පබ්ලිෂ් කරන්න. පබ්ලිෂ් කරාට පස්සේ මොකද්ද වෙන්නේ? ඔයාට URL එකක් හම්බෙනවා. ඒ URL එක through ඔයාට පුළුවන් මේ workflow එක access කරන්න. එතකොට ඔයාට URL එකක් තියෙනවා. ඒ URL එක hit කරාට පස්සේ ඔයා මෙන්න මේ on form submission කියන තැනින් පටන් ගන්නවා. එතකොට ඔයාට ඒකට Jira ID එක දුන්නාට පස්සේ මෙන්න මේ ස්ටෙප්ස් ටික ඒ විදිහට එක්සිකියුට් වෙනවා. දැන් අපි හොස්ට් කරලා නැති නිසා අපි ලෝකල් හොස්ට් එකේ රන් කරන නිසා තමයි අපි මෙන්න මෙතනින් එක්සිකියුට් වර්ක්ෆ්ලෝ කියන බටන් එක ක්ලික් කරලා මේ වර්ක්ෆ්ලෝ එක එක්සිකියුට් කරන්නේ. හැබැයි ඔයාගේ N810 එක හොස්ට් කරලා තියෙනවා නම් මොකක් හරි URL එක ඔයාට මේ පබ්ලිෂ් කියන ඔප්ෂන් එක යූස් කරලා ඒ එන URL එක යූස් කරලා ඔයාට මෙන්න මේ වර්ක්ෆ්ලෝ එක ඕනම වෙලාවක කන්ටිනියු කරන්න පුළුවන්.